ආයබෝවන්. හිතන්නකෝ ඔයාලා ප්‍රොජෙක්ට් එකකට කණ්ඩායමක් තෝරනවා කියලා. නැත්තම් ලොතරැයි ටිකට් එකකට අංක ටිකක් තෝරනවා. මේ වගේ තෝරාගැනීම් කරන්න පුළුවන් ක්‍රම කීයක් තියෙනවද? මේක සරල ප්‍රශ්නයක් වගේ පෙනුනට ඒ පිටිපස්සේ තියෙන ගණිතය එහෙමත් නැත්තම් කම්බිනටොරික්ස් අපිව හිතාගන්නවත් බැරි තැන් වලට අරගෙන යනවා. අද අපි ගැඹුරින් අධ්‍යයනය කරන්න යන්නේ ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි ආයතනයේ ඩිස්ක්‍රීට් මැතමැටික්ස් දේශනයකින් කොටසක්. මාතෘකාව තමයි counting to. අපේ අරමුණ මේ දේශනයේ තියෙන සූත්‍ර ටික ලයිස්තුගත කරන එක විතරක් නෙවෙයි. ඒ වෙනුවට අර කමිටුවක් තෝරන එකයි බීජගණිතයේ එන සංකීර්ණ ප්‍රකාශනයකුයි අතර තියෙන පුදුම සගත සම්බන්ධය වගේ ගැඹුරු අදහස් මතු කරගන්න එක. ඇත්තක මේක තමයි වැදගත්ම දේ. මේ කම්බිනේෂන්ස් කියන සංකල්පය ගණිත ගැටලු විසඳන එකට විතරක් සීමා වෙන්නේ නා නේද? පරිගණක විද්‍යාවේදී ඇල්ගොරිතම් එක තියෙන්න පුළුවන් විවිධ අවස්ථා ගණන හොයන්න, දත්ත සම්පීඩනය කරන්න, සම්භාවිතාවන් ගණනය කරන්න මේ හැම දෙයකටම මේ අදහස පදනම් වෙනවා. ඒ නිසා මේකේ මූලික හරය තේරුම් ගන්න එක හරිම වටිනවා. හරි. එහෙනම් අපි මේකේ හරියටම යමු. මුලින්ම තියෙන මූලිකම අදහස තමයි කම්බිනේෂන් එකක් කියන්නේ මොකක්ද කියන එක. දේශනයේ කියන විදිහට ඒක an unordered arrangement of objects. ඒ කියන්නේ තෝරගන්න අනුපිළිවෙල වැදගත් නැහැ කියන එක. ඔව් ඒක තමයි වැදගත්ම වචනය. unordered. හිතන්නකෝ අපි කමිටු වකට අමල්, බිමල් සහ කමල් කියන තුන්දෙනාව තෝරගන්නවා. අපි යාලව තෝරගත්තේ අමල් ඊට පස්සේ බිමල් ඊට පස්සේ කමල් කියන පිළිවෙලටද නැත්නම් කමල් ඊට පස්සේ අමල් ඊට පස්සේ බිමල් කියන පිළිවෙලටද කියන එක අදාළම නෑ. නෑ නේද? අවසානයේදී කමිටුවේ ඉන්නේ එකම තුන්දෙනා. ඒක තමයි කම්බිනේෂන් එක. මට මතක් වෙන්නේ permutation සහ combinations අතර තියෙන පටලැවිල්ල. මං හිතන්නේ ඒක පැහැදිලි කරගන්න හොඳම ක්‍රමය තමයි combination එකක් කියන්නේ fruit salad එකක් වගේ. පළතුරු දාන පිළිවෙල වැදගත් නෑ. අන්තිමට තියෙන එකම සලාදය. ඒත් permutation එකක් කියන්නේ සේප්පුවක අංක ටික වගේ. 1 2 3 ගැහුවොත් ඇරෙනවා. ඒ 3 2 1 ගැහුවොත් ඇරෙන්නේ නැහැ. පිළිවෙල අතිශයින්ම වැදගත්. ඊටාම හොඳ උපමාවක්. ඉතින් අපි මේ දේශනයේදී කතා කරන්නේ අර fruit salad එක ගැන. එතකොට ප්‍රශ්නේ එනවා මේ වගේ පිළිවෙල අදාළ නැටි කාණ්ඩ ගණන හොයන්නේ කොහොමද? දේශනයේදී ඒකට සූත්‍රයක් හඳුන්වා දෙනවා. CNR සමානයි n ෆැක්ටෝරියල් බෙදීම r ෆැක්ටෝරියල් n ඍණ r ෆැක්ටෝරියල්. මේ සූත්‍රය දැක්ක ගමන් ටිකක් බය හිතෙන්න පුළුවන්. n කියන්නේ අපිට තෝරගන්න තියෙන මුළු දේවල් ගණන. r කියන්නේ අපි ඒකෙන් තෝරගන්න ගණන. ඒත් මේ සූත්‍රෙ පිටිපස්සේ තියෙන තර්කය මොකද්ද? ඇයි අපි මේ ෆැක්ටෝරියල් වලින් බෙදන්නේ? ඒක හරිම තාර්කිකයි. මුලින්ම n ෆැක්ටෝරියල් n r ෆැක්ටෝරියල් කියන කොටසින් අපි කරන්නේ n ගානකින් r ගානක් තෝරගන්න පුළුවන් පිළිවෙලත් එක්ක තියෙන ක්‍රම ගණන, ඒ කියන්නේ permutations ගණන හොයන එක. හරි. හැබැයි අපි දන්නවා අපිට පිළිවෙල අදාළ නැහැ කියලා. අපි තෝරාගත්ත r ප්‍රමාණය හැම කණ්ඩායමක්ම Taman අතරේ r ෆැක්ටෝරියල් ආකාර ගණනකට එහා මෙහා මාරු වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අර අමල් බිමල් කමල් කියන තුන්දෙනා 3 ඒ කියන්නේ 6 විදිහකට මාරු වෙන්න පුළුවන්. මේ අනවශ්‍ය පිළිවෙලවල් ටික අයින් කරන්න තමයි අපි අර r ෆැක්ටෝරියල් එකෙන් බෙදන්නේ. එතකොට අපිට ඉතුරු වෙන්නේ අද්විතීය කාණ්ඩ ගණන එනම් කොම්බිනේෂන්ස් ගණන විතරයි. ඒ කියන්නේ මුලින්ම පිළිවෙලත් එක්ක හැම සාධ්‍යතාවක්ම හොයලා ඊට පස්සේ පිළිවෙල නිසා ඇතිවෙන අමතර ඒවා ටික බෙදලා අයින් කරනවා. දේශනේ තියෙන උදාහරණය ගමු. ශිෂ්‍යයන් 5 දෙනෙක්ගෙන් 3 දෙනෙක් තෝරා ගැනීම. මෙතන n සමානයි 5 සහ r සමානයි 3යි. සූත්‍රේ පාවිච්චි කළාම උත්තරේ 10යි කියලා එනවා. ඒ කියන්නේ මේ ශිෂ්‍යයන් 5 දෙනාගෙන් 3 දෙනා බැගින් යුත් වෙනස් කණ්ඩායම් 10ක් හදන්න පුළුවන්. හරියටමයි. ශිෂ්‍ය A B C කියන කණ්ඩායමයි B C A කියන කණ්ඩායමයි එකක් විදියට සලකලා ඒ වගේ අද්විතීය කණ්ඩායම් 10ක් තියෙනවා. ඊස් කීපයක් ගන්න පුළුවන්. එතකොට ගණනය කරන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඔව්. ඒක තමයි combination with repetition කියන්නේ. මෙතනදී තමයි දේවල් ඇත්තටම රසවත් වෙන්නේ. දේශනයේ මේකට දෙන සූත්‍රය CN+R-1 R. මේක දක්කම හිතන්න පුළුවන් මේ n+R-1 කියන එක ආවේ කොහෙන්ද කියලා. ඕ ඒක තමයි මටත් හිතුනේ. කලින් සූත්‍රය නම් තාර්කිකව තේරුම් ගන්න පුළුවන්. ඒත් මේක ටිකක් අමුතුයි. මේක තේරුම් ගන්න හරිම ලස්සන ක්‍රමයක් පිරෝ. ඒකට කියන්නේ stars and bars ක්‍රමය කියලා. දේශනේ කුකීස් උදාහරණෙම ගමු.
අපිට කුකීස් වර්ග 4ක් n = 4 තියෙනවා. එයින් කුකීස් 6ක් r = 6 තෝරා ගන්න ඕනේ. හිතන්න අපි තෝරාගන්න කුකීස් 6 තරු 6ක් විදියට එක පේලියට තියෙනවා. හරි. දැන් අපිට මේ කුකීස් වර්ග 4කට වෙන් කරන්න ඕනේ. වර්ග 4ක් වෙන් කරන්න අපිට කූරු කීයක් ඕනේද? 3ක් විතරයි. පළවෙනි වර්ගය ඊට පස්සේ කූරක් දෙවෙනි වර්ගය. හරි. හරියටම. උදාහරණයක් විදිහට කියන සෙකස්මෙන් කියවෙන්නේ පළවෙනි වර්ගයෙන් 2යි, දෙවෙනි වර්ගයෙන් 3යි, තුන්වෙනි වර්ගයෙන් 1යි, හතරවෙනි වර්ගයෙන් 0යි කියලා. දැන් මුල් ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා අලුත් ප්‍රශ්නේ තමයි අපේ අතේ තරු 6කුයි කූරු 3කුයි n1 තියෙනවා. ඒ කියන්නේ මුළු අයිතම 9ක් r+n තියෙනවා. මේ අයිතම 9 තියෙන තැන් වලින් කූරු 3 තියෙන තැන් 3ක් තෝරා ගන්න පුළුවන් ක්‍රම ගණන කීයද? ඒකනම් කලින් ප්‍රශ්නේ වගේමයි මුළු අයිතම 9කින් අයිතම 3ක් තෝරගන්නවා. ඒ කියන්නේ C93 හෝ C96. ඒක තමයි Cn+r-1 r කියන සූත්‍රය. ඒක හරිම අපූර්වයි. ඒ කියන්නේ සංකීර්ණ ප්‍රශ්නයක් සරල දෘශ්‍ය උපක්‍රමයකින් අපි දන්න දෙයක් බවට පත් කරගන්නවා. ඔව්. ඉතින් කුකීස් ප්‍රශ්නයට උත්තරය C4 + 6 - 1 6. ඒ කියන්නේ C96. ඒක ගණනය කළාම 84ක් එනවා. ඒ කියන්නේ චොක්ලට් චිප් කුකීස් 6ම ගන්න එකේ ඉඳන් එක එක වර්ගෙන් එක ගානේ අරන් ඉතුරු දෙක වෙන වර්ගයකින් ගන්න එක දක්වා කරන්න පුළුවන් වෙනස්ම තෝරා ගැනීම 84ක් තියෙනවා. මේක හරිම ප්‍රබල අදහසක්. ඉතින් දේශනේ ඊළඟට යන්නේ මේ සංකල්ප පාවිච්චි කරන අභ්‍යාස කීපයකට. එකක් තමයි ගණිතාංශයේ ආචාර්යවරු 9 දිනකින් 3 දිනක් සහ පරිගණක විද්‍යාංශයේ ආචාර්යවරු 11 දිනකින් 4 දිනක් තෝරාගෙන කමිටුවක් පත් කරන ක්‍රම ගණන. මේක ඇත්තටම ප්‍රශ්න දෙකක් එකට එකතු කරලා මෙතනදී අපි මල්ටිප්ලිකේෂන් ප්‍රින්සිපල් එක පාවිච්චි කරන්න ඕනේ. මුලින්ම ගණිතාංශයෙන් 3 දිනක් තෝරා ගන්න ක්‍රම ගණන හොයා ගන්නවා. ඒක without repetition නිසා C of 9,3. හරි. ඊළඟට පරිගණක විද්‍යාංශයෙන් 4 දිනක් තෝරා ගන්න ක්‍රම ගණන හොයා ගන්නවා. ඒක C of 11,4. මුළු කමිටුව හගන්න පුරුවන් ක්‍රම ගණන හොයා ගන්න මේ උත්තර දෙක එකිනෙක ගුණ කරනවා. මොකද ගණිතාංශය තෝරාගන්න සෑම කණ්ඩායමකටම පරිගණක විද්‍යාංශය තෝරගන්න පුරුවන් සියලුම කණ්ඩායමක සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. මේ වෙනකල් අපි කතා කළේ කණ්ඩායම්, කුකීස්, පළතුරු වගේ දේවල් ගණන් කරන එක ගැන. ඒත් දේශනය එකපාරටම සම්පූර්ණයෙන්ම වෙනස් පැත්තකට හැරෙනවා. ඒ තමයි binomial coefficients and identities. මෙතනදී the binomial theorem ගැන කතා කරනවා. කොහොමද මේ ගණන් කිරීමේ ක්‍රමයි බීජගණිතයයි එකිනෙකට සම්බන්ධ වෙන්නේ? මේක විෂයන් දෙකක් වගේනේ. මේක තමයි ගණිතයේ තියෙන ලස්සනම සම්බන්ධතාවලින් එකක්. බයිනෝමියල් තියරම් එකෙන් කියන්නේ x + y n මගේ ප්‍රකාශනයක් අර දිගට ගුණ කර ඉන්නේ නැතුව ලේසියෙන් ප්‍රසාරණය කරන විදිය. උදාහරණයක් විදියට x + y cube ගමු. ඒක කියන්නේ x + y x + y x + y. ඕ ඒක සුළු කළාම උත්තරේ එනවා x³ + 3x² y + 3xy² + y³. අපි පාසලේදී මේක කටපාඩම් කරගෙනයි තිබ්බේ. හරි. දැන් අපි ඒ උත්තරේ තියෙන x² y කියන පදය හැදුනේ කොහොමද කියලා හිතමු. ඒක හැදෙන්න නම් අර වරහන් 3න් වරහන් 2කින් x තෝරාගෙන ඉතුරු එකෙන් y තෝරා ගන්න ඕනේ. දැන් ප්‍රශ්නේ තමයි වරහන් 3න් x සඳහා වරහන් 2ක් තෝරා ගන්න පුළුවන් ක්‍රම කීයක් තියෙනවද? ඒක කම්බයිනේෂන් ප්‍රශ්නයක්. n3යි r2යි c of 3 2 ඒකේ උත්තරේ 3යි. ඒක තමයි x² y ඉස්සරහින් තියෙන සංගුණකය. ඒ කියන්නේ බීජගණිත ප්‍රකාශනයක තියෙන සංගුණක කියන්නේ ඇත්තම කම්බයිනේෂන් ගණනය කිරීමක්. ඒක නම් පුදුමයි. හරියටම. ඒකයි c of n r කියන අගයට බයිනෝමියල් කෝෆිෂියන්ට් කියලාත් කියන්නේ. ඒක නිසා x + y cube ප්‍රසාරණයේ සංගුණක වෙන්නේ c of 3,0, c of 3,1, c of 3,2 සහ c of 3,3. ඒ කියන්නේ 1 3 3 1. මේකෙන් පේනවා එකිනෙකට සම්බන්ධයක් නෑ වගේ පේන ගණිත ක්ෂේත්‍ර දෙකක් එකම මූලික අදහසකින් බැඳිලා තියෙන විදිහ. එතකොට මේ බයිනෝමියල් කොෆිෂියන්ට්ස් ටික ගැන c of nr අගයන් ටික හැම වෙලේම ගණනය කර ඉන්නේ නැතුව ලේසියෙන් හොයාගන්න ක්‍රමයක් තියෙනවද? දේශනයේ ඊළඟට පැස්කල්ස් ඩෙන්ටිටි ඇන්ඩ් ට්‍රයැන්ගල් කියලා මාතෘකාවක් තිබුණත් ඒකේ විස්තරයක් තිබුණේ නෑ. ඔව් ඒකට තමයි පැස්කල්ස් ට්‍රයැන්ගල් කියන හරිම ලස්සන දෘශ්‍ය මෙවලම පාවිච්චි කරන්නේ. මේක ත්‍රිකෝණයක හැඩයට අංක සකස් කරපු රටාවක්. උඩින්ම 1 තියෙනවා, දෙපැත්තට හැමතිස්සෙම 1 එනවා, මැද තියෙන ඕනෑම අංකයක් හැදෙන්නේ
ඊට කෙලින්ම උඩින් තියෙන අංක දෙකේ එකතු වෙන්න. උදාහරණයක් විදිහක 1 2 1y කියන පේලියට පස්සේ එන්නේ 1 1 2 3යි 2 1 3යි 1යි. ඒ කියන්නේ 1 3යි 3යි 1යි. ඒ අපි කලින් කතා කරපු x+y³ ප්‍රසාරණයේ සංගුණක ටික. ඒ කියන්නේ මේ ත්‍රිකෝණයේ පේලි දිගේ බැලුවම අපිට ඕනෑම x+yn ප්‍රසාරණයක සංගුණක කෙලින්ම ගන්න පුරුවන්. නියත වශයෙන්ම Pascal's triangle කියන්නේ binomial coefficients වල සිතියමක් වගේ. ඒ වගේම ඒක රටාවලින් පිරුණු නිදානයක්. උදාහරණයක් විදිහට ඕනෑම පේලියක තියෙන සංඛ්‍යාකික එකතු කළොත් එන උත්තරය හැම වෙලේම 2a බලයක්. එහෙමද? ඔව්. 1යි 3යි 3යි එක එකතු කළොත් 8යි. ඒ කියන්නේ 2³. මේ වගේ හිතාගන්න බැරි සම්බන්ධතා ගොඩක් එක ඇතුලේ හැංගිලා තියෙනවා. හයි. එහෙනම් මේ මූලධර්ම ටික පාවිච්චි කරලා දේශනයේ තියෙන තව ප්‍රශ්නයක් බලමු. මේක ටිකක් සංකීර්ණයි. 2x 3y 25 කියන ප්‍රසාරණයේ x12y 13 පදයේ සංගුණකය හොයන්න. මෙතනදිත් මූලධර්මයේ එකමයි. අපි දන්නවා x වර්ග දෙකක් y 13ක් පදයේ හැදෙන මූලික බයිනෝමියල් කොයිෆිෂන්ට් එක c 25.3ක් කියලා. නමුත් මෙතන තියෙන්නේ සරලව x සහ y නෙවෙයි. තියෙන්නේ 2x සහ ඍණ 3y. ඉතින් අපි 2x කියන සම්පූර්ණ පදයේ 12 වතාවකුත් ඍණ 3y කියන සම්පූර්ණ පදයේ 13 වතාවකුත් තෝරා ගන්න ඕනේ. ඒ කියන්නේ c25.3ක් කියන අගයට අමතරව අර 2 සහ ඍණ 3 කියන සංගුණකවල බලත් එකතු වෙනවා. ඉතින් සම්පූර්ණ සංගුණකයේ වෙන්නේ c25.3ක් ගුණ කිරීම 2 12 වන බලය ගුණ කිරීම ඍණ 3 13 වන බලය. ඒ කියන්නේ c25.3ක් ගුණ කිරීම 2 වර්ග 12ක් ගුණ කිරීම ඍණ 3 වර්ග 13ක් අවසාන උත්තරේ විශාල ඍණ සංඛ්‍යාවක්. ඒත් වැදගත් වෙන්නේ ඒක හොයාගත්ත ක්‍රමවේදය. බයිනෝමියල් තියරම් එකේ මූලික අදහස තේරුම් ගත්තම මේ වගේ සංකීර්ණ ප්‍රශ්න උනත් පියවරෙන් පියවර විසඳන්න පුළුවන්. ඇත්තටම දේශනයේ අවසාන සාරාංශයෙන් මේ හැමදේම එකට ගැට ගහනවා. කොම්බිනේෂන් කියන්නේ අනුපිළිවෙල ආදාළ නැති තෝරා ගැනීමක් බවත් with repetition සහ without repetition අතර වෙනසත්. ඒ වගේම ඒ සංකල්පය බයිනෝමියල් තියරම් එකට සම්බන්ධ වෙන විදිහත් පැහැදිලිවම එකට එකතු කරනවා. ඒ සාරාංශයෙන් එනවා මේ පාඩමේ ගමන් මඟ. අපි සරල ගණන් කිරීමේ ගැටලුවකින් පටන් අරන් ඒකේ තර්කයේ තේරුම් අරන් ඒ තර්කයම සම්පූර්ණම වෙනස් වගේ පේන බීජගණිත ශාස්ත්‍රයකට කොහොමද යොදාගන්නේ කියලා දැක්කා. ඒක තමයි ගණිතයේ සුන්දරත්වය. එකම රටාව විවිධ වෙස් ඇටගෙන මතුවෙනවා. ඉතින් අපි අද කණ්ඩායමක් තෝරාගන්නේ එකෙන්දන් බීජගණිතයේ ප්‍රබල මෙවලුමක් වෙන බයිනෝමියල් තියරම් දක්වා පස්කල්ස් ට්‍රයැන්ගල් එකේ සැඟවුණු රටා දක්වාත් ගමන් කළා. මේ හැමදේම සම්බන්ධ වුණේ කොම්බිනේෂන්ස් කියන එකම මූලික සංකල්පය හරහා. මේ දේශනය අපිට සූත්‍ර සහ ඒව පාවිච්චි කරන හැටි කියලා දුන්නා. ඒත් ඒකෙන් හිතන්න දෙයක් ඉතිරි කරනවා. අපි දැක්කා පස්කල්ස් ට්‍රයැන්ගල් එකේ ඕනෑම පේලියක සංඛ්‍යා එකතු කරාම දෙකේ බලයක් එනවා කියලා. ඒයි ගණන් කිරීමේ පැත්තෙන් බැලුවොත් n දේවල් තියෙන කට්ටලයකින් කිසිම දෙයක් තෝරා නුගන්න cn0 එකක් තෝරා ගන්න cn1 දෙකක් තෝරා ගන්න cn2 මේ විදියට nම තෝරා ගන්න cnn පුළුවන් සීලම ක්‍රම එකතු කරාම මොකද්ද වෙන්නේ? ඒ කියන්නේ ඒකේ n දේවල් වලින් හදාන්න පුළුවන් සීලම විදිහේ උපකණ්ඩායම සබ්සෙට්ස් ගණන. පොඩි කණ්ඩායම් ලොකු කණ්ඩායම් හැම එකක්ම. හරියටම ඒ මුළු ගණන තමයි 2n වෙන්නේ. ඒ කියන්නේ n ප්‍රමාණයක් මිතුරන් ඉන්නවා නම් එයාලගෙන් සාදයකට ආරාධනා කරන්න පුළුවන් විවිධ කණ්ඩායම් ගණන 2n. ඒක ඇතුළට කවුරුවත් නැති හිස් කණ්ඩායමත් හැමෝම ඉන්න කණ්ඩායමත් ඇතුළත්. බීජගණිතයේ එන සරල රටාවක් සැබෑ ලෝකයේ තෝරා ගැනීම පිළිබඳව කොච්චර ගැඹුරු දෙයක් කියනවද? ඒක ඇත්තටම හිතන්න ඕන ප්‍රශ්නයක්. එදිනෙදා ජීවිතේදී අපි නොදැනුවත්වම මේ ගණිතමය රටාවන් එක්ක කොච්චර ගනුදෙනු කරනවද? සමහර විට අපි කරන තේරීම් පිටුපස තියෙනෙත් පස්කල්ගේ ත්‍රිකෝණයේ සැඟවිලා තියනවා වගේ සරල ප්‍රබල රටාවක් වෙන්නටි.